රජයේ කැන්සර් කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් ඒ කියන්නේ පිළිකා වර්ධනය කිරීමේ ආයතනය මගින් 2022 පිළිකා සම්බන්ධ දත්ත වාර්තාවන් නිකුත් කරලා තියෙනවා. ඒ දත්ත වාර්තාවන් අනුව පෙනහළු පිළිකාව කියන එක ඉතාමත් වර්ධනයක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම පිරිමි පුද්ගලයන්ට පෙනහළු පිළිකාව අපගේ රට තුළ පිළිකා සම්බන්ධයෙන් වෙන මරණ වලින් ප්‍රධානතම මරණය වෙන සාධකය පෙනහළු පිළිකාව බවට පත්වමින් පවතිනවා එම දත්ත වාර්තාවන් අනුව. ඒ වගේම තමයි අපි අපගේ ආයතනය තුළ පෙනහළු පිළිකා සම්බන්ධයෙන් කරන ශල්‍ය කර්මයන් සම්බන්ධයෙන් සලකා බලනකොට ඒ දත්ත වලින් පැහැදිලි වෙන අනිත් කාරණයක් තමයි විශාල වශයෙන් අපිට රෝගීන් හමු වෙනවා වර්තමානයේ. ඒ වගේම තමයි කාන්තාවන් සම්බන්ධයෙන් ගත්තොත් මීට වසර 5කට 10කට වගේ කාලයකට කලින් කාන්තාවන්ගේ පෙනහළු පිළිකාවන් දක්නට ලැබීමේ ප්‍රවණතාවය ඉතාමත් අඩු මට්ටමක තිබ්බා. වර්තමානයේදී එය වැඩි වෙමින් පවතින ඔය 2022 දත්ත වාර්තාවන් බැලුවහම මම හිතන ඔබලට ඒක පරිශීලනය කරන්න පුළුවන් National Cancer Control Program එකේ 2022 දත්ත වාර්තාවන් මම හිතන ඔබලට ගන්න පුළුවන් ඒක රජයේ ආයතනයක්. එimhe දත්ත වාර්තාවන් වල පැහැදිලිව පෙන්눔 කරනවා කාන්තාවන්ගේ පිළිකා මරණ සම්බන්ධයෙන් ගත්තාම දෙවන සහ තුන්වෙනි ස්ථානයට ඉතාමත් වැඩි ප්‍රමාණයක් පෙනහළු පිළිකා වලින් මරණ වාර්තා වෙමින් පවතිනවා. මම හිතන්නේ පියරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා වලට අමතරව ගත්තොත් තියෙන පෙනහළු පිළිකාව තමයි කාන්තාවන්ගේ ඊළඟට වැඩි වෙමින් මරණ වලට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ පිළිකා සම්බන්ධයෙන් මරණ සම්බන්ධයෙන් සැලකුවාම.